මිස් YouTube එකේ දාපු පෝස්ට් එක දකින්න ලැබුණේ මගේ පිනකට. මම මගේ කතාව කියන්නම්. ඉතින් ඔයාලටත් මගේ මේ කතාව අහන්න පුළුවන්. මම හිඟුරල කැඳ වල ඒ වගේම හාතාවාරිය වල ಗುಣ හොඳටම අත්විඳපු කෙනෙක්. හිඟුරල මට කැඳ හොයාගන්න බැරුව මම අල තමයි කෑමට ගත්තේ. ඉතින් මට තිබුණ ප්‍රශ්න ගැටලු හැම එකක්ම මේ පෝස්ට් එකේ තියෙනවා. මං කෙටියෙන් කියන නිසා මං ඒවා වෙන වෙනම කියන්නේ නැහැ. එයා හිඟුරල අල තමයි මුලින් භාවිතා කරලා තියෙන්නේ. ඉතින් එයා දවසට 3 වතාවක් විතර ඒවා භාවිතා කරලා තියෙනවා. එහෙම භාවිතා කරත් එයාට එයාගේ බලාපොරොත්තු හරියට මිටු කරගන්න බැරි වෙලා තියෙනවා. නමුත් එයාට තිබුණ හෝමෝන අඩු ප්‍රශ්නය, කිරිසිහිනේ බලාපොරොත්තුෙන් සිටින කෙනෙක් හෝමෝන අඩුවීම සම්බන්ධ ප්‍රශ්නයක් තමයි තිබිලා තියෙන්නේ. ඉතින් හිඟුරල අල වලින් එයාට හෝමෝන අවශ්‍ය මට්ටමට වැඩි කරගන්න පුළුවන් වෙලා තියෙනවා. නමුත් කිරිසිහිනේ සැබෑ වෙලා නැහැ. එයාට තිබිලා තියෙන ප්‍රශ්න තමයි ඇඟේ උෂ්ණය වැඩිකම, ඩිම්බ බෝරන්න නැති ප්‍රශ්න, ඒ වගේම හෝමෝන වෙනස් වීම, ඩිම්බවල ගුණාත්මක භාවය අඩුකම, ඒ වගේම ඕසප් චක්‍රය ක්‍රමවත් නොවීම. මේ සියල්ලක්ම එයාට තිබිලා තියෙනවා. නමුත් හිඟුරල අල ඒ වගේම හාතාවාරිය අල හොයාගන්න අපහසුකමක් එයාට ඇවිල්ලා තියෙනවා. ඉතින් දිනපතාම මේවා ආහාරයට ගන්නවා නම්, හිඟුරල අල ගන්නවා නම් ඒක ටිකක් ශරීරයට අධික ලෙස ගැනීම අහිතකර වෙන්න පුළුවන්. ඒ වගේම අල හොයාගන්න අපහසුකම තියෙනවා. ඉතින් ඒ නිසා එයා කියනවා දැන් එයාට හිඟුරල කැඳ පිටි වගේම හාතාවාරිය කැඳ පිටි ට්‍රිපලා කැප්සූල් කියන මේ තුනම එයා ගන්නවා. ඒ වගේම එයාගේ හස්බන්ඩ් අශ්වගන්ධික ගන්නවා. ඉතින් මේ නිෂ්පාදන ඔක්කොම එයා භාවිතා කරලා එයා මේ විදිහට කමෙන්ට් එකක් දාලා තිනවා. එයා ලංකාවෙන් පිට ජීවත් වන කෙනෙක්. ඉතින් එයාට එයාගේ කිරිසිහිනය සැබෑ කරගන්න හැකි වෙලා තියෙනවා. ඉතින් ගොඩාක් සතුටුයි. ඔයාලත් බලන්න එයාගේ කමෙන්ට් එක. ඔයාලටත් පුළුවන් මේ නිෂ්පාදන ලබා ගන්න අපෙන්. සති 2කින් කිරිසිහිනය සැබෑ කරගන්න පුළුවන්. ගොඩාක් හොඳයි. විශ්වාසයෙන් අරගෙන ගොඩක් අය ප්‍රතිඵල ලබාගෙන තියෙනවා.